උපරිම රසයි. ආයි ඉතින් කොහොමද යාළුවනේ? සෑහෙන කාලෙකින් තව මම අද ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකක් අරගෙන මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ රසම රස වැව් මාළු කරියක් සාදන ආකාරය. අපි එන වීඩියෝ එක බලමු. මුලින්ම අපි මේ වැව් මාළු ටික හොඳින් සෝදගනිමු. සමහරු මේකට දෙහි දාන්නේ අර මේක එනවා නේද පිලි ගඳක් වගේ. ඒක මේ නිසා තමයි දෙහි දාන්නේ. ඒවට මේ දෙහි දැම්මට පස්සේ අමුතුම ටේස්ට් එකක් කරනවා මේ මාළුවට. හොඳට මික්ස් කරලා අපි මේක විනාඩි 5ක් විතර වගේ පොඩ්ඩක් පැත්තකින් තියලා තියෙනවා. ඊට පස්සේ මැටි භාජනයකට තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික රත් වෙනකොට ලුණු සුදු ලුණු රම්පේ කරපිංචා මිරිස් 3-5 මේ ඔක්කොම ඒ තෙලේ බෙදෙන්න ඇරියා. කඩ ගත්තර කමන්නේ. මම දාපුවා කියන්නේ පස්සේ. ලුණු සුදු ලුණු රම්පි කරපිංචාත් එක්ක මිරිස් කුඩු ටික සහ 3-5 කුඩු රන්වන් පැහැවෙන තුරු බැදගත්තට පස්සේ අපි සෝදාගත් මාළු ටික ඇතිලියට එකතු කළා. ඊට පස්සේ මාළු කෑලි වැසෙන තරමට අපි වතුර එකතු කළා. දැන් ඉතින් ගින්දරේ මාළු ටික තැම්බෙන්න අරින්න තමයි තියෙන්නේ. මාළු ටික හොඳින් මිශ්‍ර වෙන්න අපි සැරින් සැරේ ඇතිලිය සෙලෙව්වා. මේ විදිහට විනාඩි 10ක් විතර මේ වැව් මාළු ටික අපි හොඳින් පිසගත්තා. මේකෙදි අපි ගින්දර වැඩි නොවෙන්න හැම වෙලේම පරිස්සම් වෙන්න ඕන. ගින්දර වැඩි වුණොත් එහෙම වැව් මාළු කරිය හොද්ද ඉක්මනට හිඳෙනවා. අපි හිමින් සීරුව පිසගෙන ඊට පස්සේ මේ වැව් මාළු කරිය ලිපෙන් බාගත්තා. පේනව නේද වැව් මාළු කරිය රස පාට? දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. මගේ බත් එකේ අද තියෙන්නේ වැව් මාළුයි පරිප්පුයි සීනි සම්බෝලයක් එක පපඩමක්. අපි එහෙනම් බත් ටිකක් කමුද? සුප්පරිම රසයි. නේම